අද මං අරන් ආවා ලස්සන බොකේ එකක්. ලස්සනයි නේද? මොකද්ද මේකට කරන්නේ? අද දවල් කෑමට මේක කන්න හදාගමු. එහෙනම් යමු මාත් එක්ක හදාගන්න. මේ තමයි කෙකටිය මල්. එළවලු ගන්න ගිය වෙලාවේ මට හම්බුණා මේක. මුලින්ම අපි මේක ගන්න ඇති කොටස් ටික අයින් කරගෙන හොඳින් සෝද ගන්නවා. හරි. දැන් අපි මේක පොඩියට කෑලි කෑලි කපාගමු. කපන ගමන් අපි කතා කරමු කෙකටිය මල් වල තියෙන ගුණ. මේකෙන් ඇස් පෙනීම වැඩි කරනවා. ශරීරයේ පිත දහනය සමනය කරනවා. මුත්‍ර දැවිල්ලටත් හොඳයි. ඒ වගේම ගෑස්ට්‍රික් වලටත් හොඳයි. ලේ පිරිසිදු කරන නිසා සම පැහැපොදුත් කරනවා. ෆයිබර් ගොඩාක් තියෙන නිසා මලබද්ධයටත් හොඳයි. ඇඟේ තියෙන ඉමුනිටි සිස්ටම් එකටත් ගොඩක් උදව් වෙනවා. හරි. දැන් කපාගත්ත කෙකටිය මල් ටිකට කහ කුඩු ටිකක්, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, අමුතුන පහ කුඩු දාලා හොඳට කවලම් කරගෙන පැත්තකින් තියාගමු. දැන් අපි හට්ටියකට තෙල් ටිකක් දාලා කරාබුන ඇටි දෙකක්, කුරුදු කෑල්ලක්, එනසල් තරලක් දාගෙන බෙදගමු. ඊට පස්සේ සුදු ලුණුත් දාගන්න. ඊට පස්සේ අවුමිරිස්, කරපිංචා, ලුණු ඒ ටික දාලා ටිකක් බෙදගමු. ඊළඟට කෙකටිය මල් ටික එකතු කරගමු. කෙකටිය මල් ටික ටිකක් මැලවිගෙන එනකොට උඹලකට ටිකකුත් දාගමු. එතකොට ගොඩක් රසයි. මේකට අපි වතුර, දියකිරි එකතු කරගන්නේ නැහැ. අන්තිමටම උකු මිටිකිරි ටිකක් එකතු කරගන්න. දැන් ඉතින් අපේ කෙකටිය මල් එක හරි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න අද මං කෙකටිය මල් කන්නේ මෙන්න මේවත් එක්ක. ඔන්න මගේ කෑම එක නම් දැන් ලෑස්ති. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙමු. බයි.